හරිද එක්කෙනෙක් කියලා තිබ්බා එයාට තේරෙන්නේ නැහැ කියලා එඩිටින් ඇප්ස් වලට ෆොන්ට් දාගන්න විදිය. ඒ කියන්නේ ඉන්සර්ට් එකට දාගන්න විදිය තමයි එයාට තේරෙන්නේ නැහැ කියලා තිබ්බේ. එයා ඒ හින්දා ඒක තරුවක් දීලා රිවිව් එකකුත් දාලා තියෙනවා මම දැක්කා. අවුලක් නැහැ ඒක එයාලගේ කැමැත්ත. ඉතින් ඒ හින්දා මම වීඩියෝ එක පැහැදිලිවම ඔයාලට කියලා දෙන්න තමයි දැන් යන්නේ කොහොමද සයිබර් බෝඩ් එකේ පැහැදිලිව ඉන්සර්ට් එකේ ටයිපින් කරන්න කියලා. ඉතින් වීඩියෝ එක දික්වේ වැඩි ගණන් ගන්න එපා. ඉතින් ඔයාලට ඉස්සෙල්ලාම මෙතන ඇප් එක ඇතුළට ගියාට පස්සේ Apple කියලා එකක් තියෙනවා. අන්න ඒක ටච් එකක් දීලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. මොකද මේක අපිට ඉස්සරහට ඕන වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා export font for editing apps. මේක උඩ ටච් කරන්න. ඊට පස්සේ මේ ඇප් එකේ තියෙන හැම ෆොන්ට් එකක්ම ඔයාලගේ ෆෝන් එකට කොපි වෙනවා. ඉතින් editing apps වල මේ ෆොන්ට් ඉන්ක්ලූඩ් වෙලා නැති හින්දා තමයි ෆොන්ට් පෙන්වන්නේ නැත්තේ. ඉතින් දැන් අපි මේ ෆොන්ට් ටික ඔක්කොම අපේ ෆෝන් එකේ මෙමරියට එක්ස්පෝර්ට් කරගත්තා. දැන් අපි යන්න ඕනේ ඉන්සර්ට් ඇප් එකට. ඉන්සර්ට් ඇප් එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ටච් කරලා අපිට පුළුවන් මේ විදිහට Apple ෆොන්ට් එක සිලෙක්ට් කරගත්ත හැකි. Apple ෆොන්ට් එක සිලෙක්ට් කරලා හායි කියලා දාගමු. හායි. ඉතින් මේක වෙනස් වුණේ නැහැ. දැන් අපි මේක වෙනස් කරගන්නේ කොහොමද කියලා තමයි දැන් කතා කරන්න යන්නේ. ඔයාලා මෙතන මේ ෆොන්ට් එක උඩ ටච් කරලා ඊට පස්සේ මෙන්න මෙතනට යන්න ඕනේ. මෙතනට ගිහිල්ලා ඒක උඩ ටච් කරගන්න. ටච් කරගත්තට පස්සේ ඔයාලා මේ වගේ තැනකට එයි. ඔයාලා ඒක යන්න ඕන ඔයාලගේ ෆෝන් එකේ ඩවුන්ලෝඩ්ස් වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන සයිබර්බෝඩ් ෆොන්ට්ස් කියලා ෆෝල්ඩර් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. ඊට පස්සේ මේක උඩ ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Apple emoji. එතකොට ඉංග්‍රීසි සිංහල ෆොන්ට් ඔක්කොම මේකේ ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් මේ තුනක් පෙන්වන්නේ මම මේක තුන් පාරක් එක්ස්පෝර්ට් කරා ඔයාලට පෙන්වන්න ඕන හින්දා ඒකයි මේ තුනක් පෙන්වන්නේ. ඉතින් අපි සිංහල කියන එකට ගිහිල්ලා ඉස්සල්ලාම Apple කියන ෆොන්ට් එක මේකට දාගමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒක වැටෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි එතකොට මේක වැටෙන්නේ. ඉතින් මේක කිසිම අවුලක් නැතුව ඔයාලට ටයිපින් කරගන්න පුළුවන්. හරි. ඒක ඒ විදිහට ටයිප් කරගන්න පුළුවන්. ඉතින් අනිත් ෆොන්ට් එහෙම ටයිප් කරන්න බෑ. ඇයි බැරි කියලා කිව්වොත් මෙන්න මේ ෆොන්ට් එක ගත්තොත් මේ ෆොන්ට් එක එහෙම ටයිප් කරන්න පුළුවන් ෆොන්ට් එකක් නෙමෙයි. ඉතින් ඒකට ඔප්ෂන් එකක් මම ඔයාලට දීලා තියෙනවා. මේ තියෙන්නේ ඒ ඔප්ෂන් එක. හායි කියලා මම ඔයාලට පෙන්නන්නම්. මේකේ කොහොමද මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලා යනවා මෙතන ෆොන්ට් වලට ගිහිල්ලා මෙතනින් සිලෙක්ට් කරලා අපි අර දෙවෙනියට සිලෙක්ට් කරගත්ත ෆොන්ට් එක මෙතනට දාගන්න ඕනේ. දාගත්තට පස්සේ මෙන්න මේ විදිහට උඩින්ම වැටෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් ෆොන්ට් ස්ටයිල් එක වෙනස් වුණේ නැහැ. ඉතින් මේකට මොකද කරන්නේ? ඊට පස්සේ ඔයාලට පේනව නේද? මෙතන තියෙනවා FM කියලා බටන් එකක්. අන්න ඒ බටන් එක උඩ ටච් කරන්න. ටච් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට ටයිපින් එක වෙනස් වුණා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අනිත් වැඩ කරන්නේ නැති ෆොන්ටුත් ඔයාලගේ ඇප්ලිකේෂන් එක මේ විදිහට පේන්න හදාගන්න. ඉතින් සයිබර් බෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් Apple emojiත් මේ වගේම එකක් තමයි තියෙන්නේ. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ඉතින් emoji වල මම දැන් මේ තුන දාගන්න. මෙන්න මේ විදිහට දාගත්තා. හරිද? දැන් බලමු emoji කොහොමද දාගන්නේ කියලා. මේකත් අර විදිහටම ෆොන්ට් වලට ගිහිල්ලා අපි අර එක තැනක ඔයාලට කිව්ව මතක ඇති emoji කියන ටැබ් එකේ Apple කියන එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් එතකොට තමා ඒ ෆොන්ට් එක මෙන්න මේකට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට ගිහිල්ලා අපි ඊගාවට යන්න ඕනේ emoji කියන ටැබ් එකට. ගිහිල්ලා Apple emoji කියන එක සිලෙක්ට් කරගත්තාම ඔයාලට පේනවා දැන් අර විදිහට වෙනස් වුණා. මෙන්න මේ විදිහට Apple විදිහට වෙනස් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි වෙන්නේ. ඊගාවට
මේකේ සයිබර් බෝඩ් එක අස්සට මං ගිහිල්ලා වෙන්නන්නම් ඒ ඉමෝජියෙන් කරන්න තව පුළුවන් දෙයක් ගැන. ඔයාලා ඇඩ් ගැන හිතන්න එපා. ඉතින් ඔයාලට ගොඩක් දේවල් ෆ්‍රී දීලා තියෙන හින්දා මට සමහර සර්විස් සල්ලි දීලා ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒකට මුදලක් මං අය කරන්නේ මං ඉස්සරහට ඔප්ෂන් එකක් විදිහට රුපියල් 50ක් වගේ දාලා ඇඩ් ටික අයින් කරන්න කැමති අයට ඒ විදිහට අයින් කරගන්න හදලා දෙන්න තීරණය කරලා තියෙනවා. ඉතින් කමෙන්ට් එකක් දායන්න ඔයාලා එහෙම වුණොත් අරගන්නවද කොහොමද කියලා. එහෙම නැත්නම් ඉතින් normal ඇඩ් එක අයින් කරලා යූස් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් කැමති අයට පොඩි මුදලක් අය කරලා ඇඩ් ටික අයින් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේකෙන් වෙන අනිත් දේ තමයි මෙතන අපි ඩිෆෝල්ට් යූස් කරමු. ඩිෆෝල්ට් යූස් කළා මම ඔයාලට පෙන්නන්නම්. ඩිෆෝල්ට් යූස් කරාම මෙන්න මේ විදිහට තමයි ඉමෝජි සෙට් එක ඔයාලට පෙන්නන්නේ. මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් ඊගාවට Apple කියන එක උඩ ටච් කරලා මම පෙන්නන්නම්. එතකොට මෙන්න මේ විදිහට ෆොන්ට් ටික වෙනස් වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි මෙතනින් සරලවම සිද්ධ වෙන්නේ. මේක ඩවුන්ලෝඩ් කරාම ඔයාලා එක්ස්පෝර්ට් කරද්දී මේකත් ෆොන්ට් එකක් විදිහට ඔයාලගේ ෆෝන් එකට සේව් වෙන එක තමයි සිද්ධ වෙන්නේ.